බෑන්ක් එකේ ඉඳන් බයිනෑන්ස් එකට බයිනෑන්ස් එකේ ඉඳන් බෑන්ක් එකට අපි කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නේ? ලංකාවේ අපිට ඉතින් තාමත් ඔන්න ඩිරෙක්ට් බෑන්ක් එකේ ඉඳන් බයිනෑන්ස් එකටයි බයිනෑන්ස් එකේ ඉඳන් බෑන්ක් එකටයි සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒකට හේතුව මොකක්ද? ලංකාවේ තාමත් මේ ක්‍රිප්ටෝකරන්සි වලට හරි නීතියක් වගේම කිසිම පහසුකමක් ලබා දීලා නැති එක. නමුත් ඉතින් මෙන්න මේකට විසඳුමක් විදියට බයිනෑන්ස් එකේ P2P කියන ඔප්ෂන් එක තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ P2P කියන ඔප්ෂන් එක හරහා ඔයාට ඕන USDT buy කරන්න නම් මට ඕන USDT sell කරන්න නම් මෙන්න මේ P2P කියන ඔප්ෂන් එක අතරමැදි එක් කරගෙන අපි දෙන්නට පුළුවන් USDT buy sell කරගන්න. ඉතින් මෙන්න මේක කරන්න කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා සාමාන්‍ය විදිහට කොහොමද USDT buy sell කරන්නේ. ඒ වගේම seller කෙනෙක් විදිහට කොහොමද අපි ad එකක් දාලා USDT buy sell කරන්න කියන එකත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයා USDT buy sell කරද්දී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක්ම කතා කරනවා. මොකද මේ වගේ ඉන්නවා ඔය හොරු කියන කොට්ටාසය. මොකද ඔයාගේ සල්ලි මේක හරහක් නැති වෙන්න අවස්ථාවක් තියෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර අහන්න. නැත්නම් මේ වැදගත් කාරණා ඔයාට මග හැරෙන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න මතක තියාගන්න. අපි කෙලිම වීඩියෝ එකට යමු. ඔයා මේ P2P හරහා USDT buy sell කරනවා නම් පළවෙනියට සැලකිලිමත් වෙන්න ඕන කාරණාව තමයි ඔයා use කරන Binance account එක ඔයාගේ නමට නම් තියෙන්නේ. ඔයා මතක තියාගන්න අනිවාර්යයෙන්ම add කරන්න පුළුවනුත් ඔයාගේ නමට තියෙන bank account එකක් විතරයි. ඔයා use කරන්නේ ගෙදර වෙන කෙනෙක්ගේ. උදාහරණයක් විදිහට තාත්තගේ නමට තියෙන Binance account එකක් නම් ඔයාට පුළුවන් වෙන්නේ තාත්තගේ නමට තියෙන bank account එකකට සල්ලි දාගන්න විතරයි. තාත්තගේ account එක කියන්නේ තාත්තගේ නමට තියෙන Binance account එක use කරලා ඔයාගේ නමට තියෙන bank account එකට සල්ලි දාගන්න බෑ. ඒක ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේකට bank account add කරගන්නේ. ඒ වගේම කොහොමද P2P හරහා USDT buy sell කරන්න කියන එක. මෙතනදී ඔයා අර මං කියපු පළවෙනි කාරණාව මතක තියාගන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එකට එන්න. Binance account එකට ඇවිල්ලා මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? අපේ bank account එක add කරගන්න. මම මෙතනදී මේ වීඩියෝ එක කතා කරන්නේ P2P ගැන විතරයි. ඔයා මේ Binance account එකක් හදාගන්න දන්නේ නැත්නම් Binance spot trading future trading දන්නේ නැත්නම් මෙන්න මේ පේන වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න. මේ වීඩියෝ එක මම කතා කරනවා ඔයාගේ යන trading fee එකෙන් 120ක් අඩු කරගෙන account එකක් හදාගන්න කොහොමද, future trade කරන්නේ, spot trade කරන්නේ කොහොමද කියන එකත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි දැන් බලමු කොහොමද bank account එකක් add කරන්න කියලා. මෙන්න මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි තුනක් තියෙනවා. අන්න ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා setting ලකුණක්. අන්න ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ payment වල තියෙනවා payment method කියලා option එක. අන්න ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් P2P payment method කියලා තියෙනවා. මම ඒකට add කරලා තියෙන්නේ. ඔයාලට තියෙන ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔන්න ඔයාලට මේ විදිහට එයි. මම දැන් දෙකක් add කරලා තියෙනවා මගේ bank account. ඔයාලට ඕන තරමක් මෙතනට add කරන්න පුළුවන්. මෙතන add the payment method කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන උඩ search bar එකේ bank transfer කියලා search කරන්න. මේ විදිහට search කරලා type කරලා ඉවර වෙලා මෙතනින් පල්ලෙහාට එද්දි ඔයා බලන්න මේ රටක නමක් නැතුව නිකන් bank transfer කියලා විතරක් තියෙනවා නේ. දැන් වියට්නාම් කියලා තියෙනවනේ වරහන් ඇතුළේ, ඒව නැතුව නිකන් bank transfer කියලා විතරක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ ඔන්න ඔයාට එනවා මේ විදිහට interface එකක්. මෙතන name එක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ account එකේ තියෙන Binance account එකේ තියෙන name එක තමයි තියෙන්නේ. මේක ඔයාට කොහෙත්ම වෙනස් කරන්න බෑ. හරි. මම ඒකයි වීඩියෝ එක මුලදී කිව්වේ ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ Binance account එකේ නමට තියෙන account එකක්ම තමයි bank account එකක්ම තමයි use කරන්න වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනියට බලා ගන්න පුළුවන් bank card number එක. bank card නෙමෙයි sorry bank account number එක ඉල්ලනවා. account number එක card number එක නෙමෙයි account number එක. bank එකේ account number එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ bank name කියලා තියෙනවා. bank name කියලා තියෙන්නේ commercial bank ද, සම්පත් bank ද, NSB ද, HNB ද, අන්න ওই විදිහට bank එකේ නම ලබා දෙන්න. ඊට පස්සේ තියෙනවා branch එක. ඔයා account එක හදපු branch එක මොකක්ද කියලා අහනවා. ඒක මෙතනට ලබා දෙන්න. ඔන්න ඔය දෙක තුන විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ confirm කරන්න. මේ පල්ලෙහා දෙක ඕන වෙන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ඔයාලට පුළුවන් අර තුන විතරක් දීලා මෙතනින් confirm කියන එක click කරන්න. ඒ විදිහට confirm කියන එක click කරාට පස්සේ ඔන්න ඔයාට මෙතනදී පෙන්නයි ඔයාගේ bank account එක. ඔයාට තව එකක් add කරන්න ඕන නම් මෙන්න මෙතන පල්ලෙහා තියෙන add the payment method කියන එක click කරලා ඔයාට පුළුවන් තව එකක් ඒ විදිහටම add කරගන්න. ඊට පස්සේ ওই විදිහට add කරගත්තට පස්සේ ඔයාට තියෙන back එන්න. back ආවට පස්සේ අපි දැන් බලමු කොහොමද P2P කියන option එකට යන්නේ කියලා.
මගේ නම් මෙන්න මෙතනම පෙන්නවා P2P කියලා ඔයාගේ එතන තිබ්බොත් ඒක ක්ලික් කරත හැකි. එහෙම නැත්නම් මෙන්න මෙතන උඩ ඉරිතුන නැවතත් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන රෙකමන්ඩ් වල තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් P2P කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඔන්න ඔයාට දැන් බලා ගන්න පුළුවන් P2P කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයා පළවෙනියටම බලන්න මේක රුපියල් වලින්ද ඔයාගේ පෙන්වන්නේ කියලා LKR වලින්ද කියලා. එහෙම නැත්නම් මෙතන මගේ දැන් LKR කියලා තියෙන ඒක උඩ ක්ලික් කරන්න ඔයාගේ වෙන කරන්සි එකක් පෙන්නයි. ඒක ක්ලික් කරලා ඉවරලා මෙතන සර්ච් කරන්න LKR කියලා. සර්ච් කරලා ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාට රුපියල් වලින් ප්‍රයිස් එක පෙන්නයි, සෙලර්ස්ලා බයර්ස්ලාගේ විස්තර ටික පෙන්නයි. දැන් මෙතනදී මේ බලා ගන්න පුළුවන් වෙන කට්ටිය දාලා තියෙන ඇඩ්. දැන් මේ තියෙන්නේ ඔයා USDT buy කරනවා නම් ඉන්ටර්ෆේස් එක. මේ තියෙන මෙතන ඊට පස්සේ sell කියලා තියෙන sell කියන එක ක්ලික් කරොත් ඔයා USDT sell කරනවා නම් ඉන්ටර්ෆේස් එක තමයි මෙතනදී එන්නේ. මම ඔයගලන්ට කොහොමද මුලින්ම USDT sell කරන්න කියන එක කතා කරන්නම්. ඊට පස්සේ කොහොමද buy කරන්න කියන එකත් මම කතා කරන්නම්. මෙතනදී ඔයා ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඔයාට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙනවා නේද? කට්ටිය ඇඩ් දාලා තියෙනවා එක එක ප්‍රයිස් වලට. මේ විදිහට තියෙන්නේ දැන් උදාහරණයකට මම මෙහෙම තේරුම් කරන්න. මං ගාව USDT තියෙනවා. USDT 100ක් තියෙනවා. මම sell කරන්නේ දැන් යන රේට් එක 313 නම් ඔන්න මම 313ට USDT 100ක් sell කරනවා කියලා ඇඩ් එකක් දානවා. එතකොට ඇඩ් එකක් දැම්මට පස්සේ ඒ ප්‍රයිස් එකේ තියෙන ප්‍රමාණය අනුව දැන් 313නේ දැන් මේ වැඩියෙන්ම යන්නේ සාමාන්‍ය 350. හරිද? ඊට පස්සේ දැන් සාමාන්‍ය 313 වගේ දැම්මොත් මේ පල්ලෙහාට මගේ ඇඩ් එක වැටෙනවා. ඊට පස්සේ වැටුණාට පස්සේ කැමති කෙනෙක් ඇවිල්ලා ඒක ක්ලික් කරොත් ඔන්න මේවා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට දාපු ඇඩ් තමයි මෙතන තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මොනවද අපි මේකේ කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා? පළවෙනි කාරණාව ඔයා ප්‍රධාන වශයෙන් වෙරිෆයිඩ් සෙලර් කෙනෙක්ව තෝරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හොඳ සෙලර් කෙනෙක්ව තෝරගන්න ඕනේ. කොහොමද අපි ඒක තෝරගන්නේ? පළවෙනියටම ඔයාට තෝරගන්න පුළුවන් කාරණාව තමයි ඔයාට මෙන්න මේ බැජ් එකක් බලා ගන්න පුළුවන්. මේ බ්‍රවුන්ස් එකක් තියෙනවා, සිල්වර් තියෙනවා. ඒ වගේම ඒකේ ගෝල්ඩ් බැජ් උත් තියෙනවා. මේ දෙන්නේ ගෝල්ඩ් බැජ් තියෙනවා. එතකොට මේවා දෙන්නේ බයිනෑන්ස් එක විසින්. ඒ කියන්නේ මේකේ ට්‍රේඩර්ස්ලාට තමයි ඒක ලබා දෙන්නේ. සාමාන්‍ය හොඳට ට්‍රේඩ් කරන මේක වැඩ කරන කට්ටියට තමයි මේ බැජ් ටික ලැබෙන්න ඔයාට බලා ගන්න පුළුවන්. එකක් ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඒකෙන්ම විතරක් කරන්න නම් යන්න එපා. ඊට පස්සේ ඔයාට මෙන්න මේක බලා ගන්න පුළුවන්. දැන් මේ එයා ක්‍රිප්ටෝ කොයින් ගන්නකො එයාගේ බලන්න ට්‍රේඩ් 8177ක් කරලා තියෙනවා. ඒ වගේම ඒ ට්‍රේඩ් 100ට තියෙන දැන් 100ක් ගත්තොත් ඒ 100%ම එයා හරියට කරලා තියෙනවා. ට්‍රේඩ් 8000 ගානම එයා හරියට කරලා තියෙනවා. මේ ලයික්ස් උත් ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක්වත් පරක් වෙලාවත් ඒව නැතුව එයා හරියට කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ සෙලර් කෙනෙක්. හරි. එතකොට මේ ඊළඟ එක්කෙනා බැලුවොත් 900 ගානක් කරලා තියෙනවා. 99.3යි ගානක්. එයා මේ ලයික් එක විදිහටත් වෙන 99.58ක්. එයාගෙත් හොඳයි. හරි. දැන් සාමාන්‍ය මේ දශම ගානක් විතර අඩු වෙන්නේ. දැන් හැමතිස්සෙම අපිට ඔන්ලයින් ඉන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ ඇඩ් එක කවුරු හරි බයි කරලා අපිට පරක්කු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ලේට් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වුණොත් පොඩ්ඩක් ඉතින් මේවා වෙනවා. පුළුවන් තරම් ඔයා බලන්න ඕනේ ට්‍රේඩ් වැඩිපුර තියෙන ලයික් 100%ක් තියෙන කෙනෙක්ව තෝරගන්න. ඒක තමයි සේෆ්ම ක්‍රමය. හරි. එතකොට මෙන්න මෙතනදී මම මෙහෙම තව පල්ලෙහාට එන්න මෙන්න මෙයාගේ බලන්න මෙයාගෙත් තියෙනවා ට්‍රේඩ් 1000 ගාන 100%ක් තියෙනවා. මෙන්න මේක නම් 99ක් 98ක් වගේ වුණාට අවුලක් නැහැ. මෙන්න මේක 100%ක් තියෙනවා නම් හරි. හරි. ඒ වගේ මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා බලන්න. ඒ වගේම ඔයා ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ට්‍රේඩ් 1000කට වැඩිය කරලා තියෙන හොඳ සෙලර් කෙනෙක්ව තෝරගන්න බලන්න. එහෙම නැත්නම් සාමාන්‍ය YouTube channel එකක් කරන සාමාන්‍ය ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමට එයා කරනවා නම් P2P හරහා අන්න එයාව තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 1000කට 2000කට වැඩිය ට්‍රාන්සැක්ෂන් කරලා තියෙනවා නම් අන්න ඒගොල්ලන්ව තෝරගන්න. ඒ වගේම 1000කට වැඩිය කරලා 100%ක් තියෙනවා නම් අන්න ඒ වගේ කට්ටියව තෝරගන්න. එහෙම කියන්නේ එක හේතුවක් තමයි දැන් සාමාන්‍යයෙන් ලෝකයේ ඔය ඩ්‍රග්ස් ගනුදෙනු ඒවා තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට ඔය හොර කේස් වලටත් මෙන්න මේ USDT හරහා ගනුදෙනු කරනවා. එතකොට එහෙම කෙනෙක්ට ලැබිච්ච USDT ටිකක් සෙල් කරනවා නම් එයා සාමාන්‍යයෙන් දැන් සෙල් කරනවා නම් එයා අඩු ගානට දාන්න පුළුවන්. එතකොට අර ඒ වගේ දේවල් වලින් අපිට බේරෙන්න පුළුවන් ඉන්නේ අර නිතරම මේකේ ට්‍රේඩ් කරන කට්ටිය ඒ වගේ දේවල් කරන්නේ නැහැ නේද? සාමාන්‍ය සම්භාවිතාව අඩු යන්නේ. ඒ හින්දා ඒ වගේ එකක් අපි තෝරගන්න ඕනේ. සාමාන්‍ය 2000ට වැඩිය කරලා තියෙන කට්ටිය නම් ගොඩක් හොඳයි. අපිට ඒක ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම දැන් සාමාන්‍ය හිතන්නේ දැන් ඔයා USDT සෙල් කරන්නනේ යන්නේ. USDT සෙල් කරන්න යද්දි ප්‍රයිස් සාමාන්‍ය රේන්ජ් එක යන්නේ 313ක් නම් 350 340 වගේ ලොකු ප්‍රයිස් වලට කවුරු හරි දාලා තියෙනවා නම් ඒක ගොඩක් දුරට ස්කෑම් එකක්. හරි. ඒ හින්දා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. යන ප්‍රයිස් එකට සෙල් කරන්න.
අර කෑදර වෙන්න යන්න එපා. ඔයා බයි කරද්දි අඩු ප්‍රයිස් එක දැන් සාමාන්‍ය 313 310 වගේ නම් යන්නේ 300ට 290ට වගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට අර වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේම පරිස්සම් වෙන්න. හරි. ඔන්න මම දැන් ඔයාට සෙලර් කෙනෙක් තෝරන්නම්. ඒ වගේම අපිට තව දෙයක් කරන්න පුළුවන්. මෙතන amount කියලා තියෙන අන්න ඒක ක්ලික් කරන්න. ඔයා සෙල් කරන්නේ ලක්ෂයක් නම් ලක්ෂයක් ටයිප් කරන්න. මම දැනට නිකන් 15000ක් වගේ සෙල් කරන්නම්. දාලා මෙතන කන්ෆර්ම් කරන්න. එතකොට සාමාන්‍යයෙන් මේ 15000 රේන්ජ් එකට ගන්න පුළුවන් හොඳ ට්‍රේඩර්ස්ලා ටිකක් මෙතනදී එනවා. ඔයාට මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියම බලා ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. මෙන්න මේ උදේ ක්‍රිප්ටෝ ගත්තොත් 2000 ගාණක් තියෙනවා 100ට 100යි මේකත් 100ට 100යි. ඒ වගේ කට්ටිය ගත හැකි 311යි මට ප්‍රශ්නයක් නෑ ඒ ප්‍රයිස් එක. ඒ හින්දා මම මෙතන සෙල් කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට 15000 නම් ඕනේ මෙතන 15000 දාත හැකි. නැත්නම් ඔයාට USDT ප්‍රමාණයක් නම් ගන්න ඕනේ buy USDT ක්ලික් කරන්න උඩ. ඊට පස්සේ මෙතන USDT amount එක දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන දෙවනියට තියෙන බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියලා. මෙතනට ඔයාගේ බෑන්ක් account එක ඇඩ් කරගන්න. ඒක ක්ලික් කරලා ඔයාට ඇඩ් කරගන්න ඇති. නැත්නම් ඔටෝ ඇඩ් වෙලා ඇති. ඔයාගේ account දෙකක් තියෙනවා නම් ඔයාට කැමති එකක් එතනදී සිලෙක්ට් කරත හැකි. මගේ එක දැන් ඔන්න ඔතන සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම place order කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න ඔයාට බලාත හැකි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මේ උදේ ක්‍රිප්ටෝ කියන එක්කෙනාගේ ඉස්සරහින් chat කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. chat කියන එක ක්ලික් කරාට පස්සේ මේ තියෙන මම එයත් එක්ක කලින් කරලා තියෙන ගනුදෙනු වලට බලා ගන්නවා 3 පාරක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා කියලා තියෙනවා මේ විනාඩි 3ක් ඇතුළත කිසිම ප්‍රතිචාරයක් නැත්නම් නම්බර් එකක් දීලා තියෙනවා. අන්න ඒ නම්බර් එකට කතා කරන්න කියලා. මම මෙන්න මේක ගැන කතා කරනවා ඉස්සරහට මම කියන්නම් අපිත් කොහොමද ඇඩ් එකක් දාන්නේ කියලා. අන්න ඒකෙදි මම මේකක් කියන කතා කරනවා. ඔයාට එතකොට ඒක වැදගත් වෙයි. අපි දැන් ටික වෙලාවක් බලමු මෙයා මොකද කරන්නේ කියලා. මෙතනින් ටයිම් එක කවුන්ට් එක විනාඩි 15ක් තියෙනවා. මෙයා කියලා දෙන විනාඩි 3ක් වගේ ඇතුළත නැත්නම් කියලා මම විනාඩි 5ක් විතර බලනවා. ඊට පස්සේ මෙයා මගේ account එකට සල්ලි දැම්මට පස්සේ පුළුවන් අපිට සල්ලි USDT එක රිලීස් කරන්න. ඔන්න දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ account එකට සල්ලි දාලා කියලා මෙයා මට receipt එකක් එවුවා. ඒ වගේම මට message එකක් ආවා. ඒ වගේම මම account එකේ check කරා මට message එකක් ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න එහෙම සල්ලි කවුරු හරි දැම්ම කියපු පළියටම ඔයා සල්ලි ඔයාගේ USDT රිලීස් කරන්න යන්න එපා. ඔයාට message එකක් ආවද කියලා බලන්න. හරිද? ඒ වගේම ඔයාගේ account එකට ගිහලා දෙතුන් පාරක් check කරන්න. ඒකට විනාඩි 5ක් 2ක් 3ක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒක හොඳට check කරන්න. හරිද? එහෙම check කරලා බලලා ඉවර වෙලා ඔයාගේ USDT ටික release කරන්න. මම දැන් පෙන්නන්නම් කොහොමද release කරන්න කියලා. ඒ වගේම මට මේක කරන්න ගිහලා ටිකක් ප්‍රශ්නයක් වුණා. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් මගේ information ඊමනේ YouTube channel එකේ දාලා තියෙනවා. මම ඒක මේකේ කතා කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දිග් වෙනවා. ඔයාට මම ඒකේ thumbnail එක දාන්නම්. ඒකේ link එකක් මම පල්ලෙහායින් දාන්නම්. ඔයාටත් ඒක ගොඩක් වැදගත් වෙයි. ඔයාට P2P වල ප්‍රශ්නයක් වුණොත් කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියන එක මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි අපි දැන් බලමු කොහොමද payment අපේ payment එක received වුණා කියලා අපි release කරන්නේ අපේ USDT ටික කියලා බලමු. මෙන්න මෙතන payment received කියලා තියෙන උඩ බලා ගන්න පුළුවන්. අන්න ඒක click කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින් එනවා I have verified කියන එකක් තියෙනවා. ටිකක් දිග message එකක්. අන්න ඒක click කරන්න. ඒක click කරලා confirm release කියන එක click කරන්න. ඊට පස්සේ ඔන්න authenticate app එක email එක නැත්නම් ඔයාලට සමහරට code එකක් ගහන්නේ ඔයාගේ අර pay එකට දීපු code එක තියෙනවනේ ඒක ගහන්නේ. අන්න ඒක ලබා දෙන්න. නැත්නම් authenticate එක ලබා දෙන්න. email එක ලබා දෙන්නේ ඔයා ඒ ටික ලබා දෙන්න. ඔන්න මම දැන් මේ විදිහට authenticate code ඒ ටික ලබා දුන්න. ඔන්න ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ order එකත් verified විදිහට ආවා. ඉතින් ඔන්න ඔහම ආවට පස්සේ මෙතන positive කියන එක click කරලා fast transaction අන්න ඔය විදිහට මොකක් හරි select කරලා ඊට පස්සේ leave comment කියන එක click කරන්න. ඒ වගේ දෙයක් දාන්න. ඒක එයාගේ account එකට ගොඩක් වටිනවා. ඉතින් අන්න ওই විදිහට තමයි අපි USDT sell කරනවා නම් ad එකක් දාලා තියෙන කෙනෙක්ගේ ad එක click කරලා අපි සාමාන්‍ය විදිහට USDT sell කරන්නේ. ඉතින් මං හිතනවා ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම ඔන්න මගේ account එකේ USDT 50කුත් කැපුණා කියන එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ back වෙන්න. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මම දැන් කියන්නම් කොහොමද ad එකක් දාලා USDT buy sell කරන්න කියලා. අපි දැන් බලමු මෙන්න මේ විදිහට අපි ad එකක් දාන්නේ කොහොමද කියන එක. මම මෙතනදී USDT sell කරන්න ad එකක් දාන්නේ කොහොමද කියලා දෙන එක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඒක හරියට අහගෙන ඉඳලා buy කරන්නත් ad එකක් දාන්න. මම ඔන්න ඔයාට කලින් කියලා දුන්නා සාමාන්‍ය විදිහට අපි කොහොමද USDT sell කරන්න කියලා. හැබැයි මම කියලා දුන්නේ නෑ නේද සාමාන්‍ය විදිහට USDT buy කරන්න කොහොමද කියලා. මම ඔයාට මේකෙම ඒකත් පැහැදිලි කරන්න.
අපි කලින්න USDT සෙල් කරේ මෙන්න මෙතන සෙල් කියන එකට ගියා මෙන්න මෙතන හොඳ සෙල්ල කෙනෙක් තෝරගත්තා USDT සෙල් කරා ඒවගේ අපි බයි කරන්න කොහොමද මෙන්න මෙතන බයි එකට ඇවිල්ලා බයි එක ඉන්න හොඳ සෙල්ල කෙනෙක්ව තෝරලා තමයි බයි කරන්න මං ඒ ප්‍රොසෙස් එකත් ඔයාට මේකෙන්ම පැහැදිලි කරන්න ඒ කියන්නේ ඔන්න මම මේ ෆෝන් එකේ තියෙන account එකේ මම මොකද කරන්නේ ඇඩ් එකක් දානවා මම USDT සෙල් කරනවා කියලා හරිද එතකොට ඔන්න ඔයාට ඒක බලාගෙන ඇඩ් එකක් කොහොමද දාන්න කියන එක ඉගෙන ගන්න පුළුවන් එතකොට මගේ මෙන්න මේ ෆෝන් එකේ තියෙන account එකේ මම මොකද කරන්නේ USDT බයි කරනවා එතකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද USDT බයි කරන්න කියලා මම ස්ක්‍රීන් එක දෙකකට කඩලා දාන්න ගැන එක පැත්තක මම දාන්නම් සෙලර්ගේ ෆෝන් එක ස්ක්‍රීන් එක අනිත් පැත්තෙන් දාන්නම් බයර්ගේ ෆෝන් එක ස්ක්‍රීන් එක එතකොට ඔයාට ප්‍රොසෙස් එක පාරම බලාගන්න පුළුවන් වා බයි කරන්න විතරයි නම් ඔයාට ඕනේ ඔයාට බයර්ගේකට අවධානය දෙන්න පුළුවන් ඔයාට සෙල් කරන්න විතරක් නම් ඕනේ ඔයාට සෙලර්ගේකට අවධානය දෙන්න පුළුවන් හරි අපි දැන් බලමු කොහොමද ඇඩ් එකක් දාන්න කියලා හරිම ලේසි ඔයාට මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් ඇඩ්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා අන්න ඒකට එන්න ඊට පස්සේ මෙතන පෝස්ට් ඇඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් අන්න ඒක ක්ලික් කරන්න හරිම ලේසි මෙතන කරන්න තියෙන දේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයා බයි කරන්න නෙමෙයිනේ යන්නේ ඔයාට සෙල් කරන්නනේ ඕනේ දැන් ඔයා සෙල් කියන එක ක්ලික් කරන්න ඔයාට බයි කරන්න ඇඩ් එකක් දාන්න ඕන හරිද බයි කරන්න ඇඩ් එකක් දාන්න ඕන නම් ඔයාට මෙතනදි බයි එකේ ඉන්න පුළුවන් මම දැන් සෙල් කරන්න යන්නේ ඔන්න සෙල් කියන එක ක්ලික් කරා ඊට පස්සේ මෙතන මුකුත් වෙනස් කරන්න එපා බයි කරද්දි මුකුත් වෙනස් කරන්න එපා ප්‍රයිස් එකත් ෆික්ස් තියන්න මුකුත් වෙනස් කරන්න එපා ඊට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ෆික්ස් කියලා තියෙනවා මෙතන ප්‍රයිස් එක ඔයාගේ රේට් එක දාන්න තියෙනවා දැන් මම සෙල් කරන හින්දා මගේ රේට් එක දානවා දැන් සාමාන්‍යයෙන් 313 12 ඒ වගේ යන්නේ නමුත් මම මෙතන ප්‍රයිස් එක දානවා 318ක් විතර වෙන්න ඒකට හේතුව තමයි මමමනේ බයි කරන්නේ මට USDT සෙල් කරන්න ඕමනාවක් නැහැ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මම මෙන්න මේ ප්‍රයිස් එකක් දාලා කරන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා ප්‍රයිස් එක දාද්දි දැන් යන රේට් එකට දාන්න ඒ වගේම ඔයා බයි කරන කෙනෙක් නම් ඔයා බයි කරන ප්‍රයිස් එක මෙතනට දාන්න ඊට පස්සේ තියෙනවා ඔයාට next කියන එක ක්ලික් කරන්න ඔන්න ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී amount එක දාන්න තියෙනවා USDT කොච්චරක් සෙල් කරනවද කියන එක ඔයාට දාන්න තියෙනවා මම මෙතන 20ක් දාන්නම් කලින් නම් අවම 100ක් තිබ්බේ නමුත් දැන් නම් අපිට පුළුවන් ඕන ගාණක් දාන්න මෙතන ඔන්න මම 20ක් දැම්මා මට මතක විදිහට 100ක් තිබ්බේ හරි කොහොම හරි ඔන්න මම දැන් මෙතන 20ක් දැම්මා ඊට පස්සේ මෙතන තියෙනවා නේද ලිමිට් කියලා එකක් ඕඩර් ලිමිට් කියලා මෙතනදී ඕඩර් ලිමිට් එකෙන් පැහැදිලි වෙන්නේ ඔයාට බලාගන්න පුළුවන් මේ USDT 20 වටිනාකම මෙතන තියෙනවා නේද රුපියල් 6360යි කියලා හරි එතකොට මේ ඕඩර් ලිමිට් එකේ අවම ප්‍රමාණය තියෙන මේ 5000 එතකොට 5000 කියන්නේ ඔයාගේ ඕඩර් එකෙන් කවුරු හරි බයි කරනවා නම් අවම රුපියල් 5000කවත් USDT බයි කරන්න ඕනේ කියන එක තමයි මෙතන තියෙන්නේ හරිද ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ඕඩර්ස් දෙක තුනකින් ඔයාගේ ඩොලර්ස් ටික සෙල් වෙන්න ඔයාට කැමති පොඩි ගාණක් දාන්න පුළුවන් මම නම් කැමති නෑ සාමාන්‍යයෙන් එහෙම සෙල් කරන්න ඒක හරි කරදරයි ඒ හින්දා මම කරන්නේ මගේ ප්‍රයිස් එකට සමාන වෙන්න දානවා එතකොට කවුරු හරි එකපාර ඇවිල්ලා ඕඩර් එක ගන්න කෙනෙක් නම් තමයි ඕඩර් එක ගන්න දැන් සාමාන්‍ය හිතන්න USDT 500ක් 1000ක් වගේ විකුණනවා නම් ඔන්න මම සාමාන්‍යයෙන් අඩු ප්‍රයිස් එකක් දානවා ඕඩර්ස් දෙක තුනකට වගේ දානවා ඩොලර් 150ක් විකුණද්දී නම් මම ලිමිට් ඕඩර් එකක් ඒ කියන්නේ ලිමිට් ප්‍රයිස් එකක් තියන්නේ නැහැ සාමාන්‍යයෙන් මගේ විකුණන ප්‍රයිස් එක ගානටම ගේනවා ඊට පස්සේ මෙතනදී ඒක දාලා ඩන් කරන්න ඔන්න ඊළඟට වැදගත්ම එක පේමන්ට් මෙතඩ් එක මෙතන ඇඩ් කියලා තියෙන්නේ අන්න ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔන්න ඔයාට එනවා ඔයා ඇඩ් කරලා තියෙන බැංක් ඩීටේල්ස් ටික ඔයාගේ කැමති බැංක් එක මෙතනින් සිලෙක්ට් කරන්න අපි කලින් ඇඩ් කරානේ ඒක මෙතනින් සිලෙක්ට් කරන්න ඊට පස්සේ කන්ෆර්ම් ක්ලික් කරන්න ඊට පස්සේ මෙතනදිනුත් ඔයාට ඔයාගේ බැංක් ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ චුට්ටක් පල්ලෙහාට එන්න මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ ටයිම් එකක් තියෙනවා මෙතන විනාඩි 15 තියෙන තව වැඩි කරන්න යන්න ඕනේ නැහැ ඔයාට කැමති නම් වැඩි කරත හැකි එතනින් කියන්නේ සාමාන්‍ය විනාඩි 15 ඇතුළත දැන් හිතන්න මම ඔන්න ඔයා දාලා තියෙන ඕඩර් එක ක්ලික් කරනවා හරිද ක්ලික් කළා මම විනාඩි 15 ඇතුළේ සල්ලි දැම්මේ නැත්නම් ඔටෝම ඕඩර් එක ක්ලෝස් වෙනවා නැත්නම් ඔයා පැයක් වගේ දාලා තිබ්බොත් පැයක් ඇතුළේ සල්ලි දැම්මේ නැත්නම් ක්ලෝස් වෙනවා හරි අන්න ඒක තමයි මෙතන තේරෙන්නේ ඊට පස්සේ මෙතන next කියන එක ක්ලික් කරන්න ඔන්න ඊට පස්සේ මෙතන තියෙනවා උඩින්ම ටැක්ස් කියලා එකක් ඒක නම් අවශ්‍ය වෙන්නේ නැහැ හරි දෙතන ටැක්ස් වල තියෙන එක්ස්ට්‍රා KYC එකක් ඉල්ලනවා ෆේස් ස්කෑනින් එකක් ඉල්ලනවා ඊට පස්සේ ඔන්න ඔය වගේ දෙකක් තියෙනවා ඔයාට ඒවා කැමති නම් දාන්න ඉතින් ඒවා අවශ්‍ය නැහැ මම නම් කියන්නේ ඒවා දාන්න නැහැ කට්ටිය ඊට පස්සේ මෙතන ඔයාට ඔප්ෂනල් කියලා තව දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන් පළවෙනි එකේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඇඩ් එකක් කෙනෙක්ගේ ක්ලික් කරොත් එහෙම එයා විස්තර දාලා තියෙනවා සුරක්ෂිතව USDT බයි කරගන්න අපින් මිලදී ගන්න ඔන්න ඔය වගේ විස්තර ටික ඇඩ් එකේ දාන්න පුළුවන් ඊට අමතරව ඔටෝ රිප්ලයි කියලා තියෙන්නේ ඒ ඔටෝ රිප්ලයි එකට ඔයාට ඕනනම් දාන්න පුළුවන්
විනාඩි 10ක් ඇතුළත මම රිප්ලයි කරේ නැත්තම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න කියලා. හරිද? එතකොට ඔයා හිතන්න ඔන්න දැන් මම ඇඩ් එක දානවනේ. ඔයා මගෙන් USDT buy කරනවා. විනාඩි 15යි ටයිම් එක තියෙන්නේ. ඔයා සල්ලිත් දාලා තියෙනවා. හරිද? ඔයා يعني සල්ලි දාලා තියෙනවා නැත්තම් රිප්ලයි ඔයා මැසේජ් දාලා තියෙනවා රිප්ලයි නැහැ. ඔයාට පුළුවන් විනාඩි 10ක් ගියාට පස්සේ මේ නම්බර් එකට කතා කරන්න. ඊට පස්සේ මට ඇවිල්ලා ඒක බලලා රිප්ලයි කරන්න පුළුවන්. අන්න ඒකට ඔයාට ඒ වගේ මැසේජ් එකක් දාත හැකි. ඔයා ඒ ටිකක් දාන්න. මම දැන් මෙතන දාන්න යන්නේ නැහැ. මොකද මමම buy sell කරන හින්දා. ඊට පස්සේ මෙතන preview කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න පුතේ ඉතින් ඩීටේල්ස් ටික පෙන්නනවා. ඔයා කොච්චර රේට් එකකටද කොච්චරද සෙල් කරන්නේ ඒ විස්තර ඔක්කොම පෙන්නනවා. බැංක් account එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට තියෙන post කියන option එක ක්ලික් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයාගේ order එක post වුණා කියලා මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ done කියන එක ක්ලික් කරන්න. done කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මෙතන ads කියන section එකේ ඔයාගේ order එක මෙතනදී පෙන්නනවා. දැන් ad එකේ ඔයාගේ order එක පෙන්නනවා බලාගන්න පුළුවන්. අපි දැන් බලමු අනිත් account එකට ගිහිල්ලා. ඔන්න මම දැන් මගේ අනිත් account එකට ඇවිල්ලා තියෙනවා. ඔයාට screen එක දෙපැත්තෙන් පේනවා ඇති. තියෙන්නේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් price එක 313 වගේ යන්නේ. මම 318 නේ දැම්මේ. ඒ වගේම මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මගේ ඔක්කොම verified sellers ඉන්නේ. ඒකට හේතුව තමයි මම අර කලින් එකේදී ඔයගලන්ට කිව්වනේ මෙන්න මෙතන අපිට පුළුවන් ටික් එක දාගන්න verified sellersලා විතරක් buyersලා sellersලා බලා ගන්න. මම එන්නේ ඒක ඕෆ් කරනවා. මොකද මගේ අර account එක verified නැති නිසා. ඊට පස්සේ මෙතනින් මේ විදිහට මම පල්ලෙහාට ස්ක්‍රෝල් කරනවා. මොකද මගේ price එක 318ට වගේ තියෙන නිසා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම 318ට information e-money කියන නමෙන් trade 3ක් කරලා තියෙනවා. ඒ නමෙන් තියෙනවා 318ට ඔන්න ඇඩ් එකක් දාලා. information e-money කියන්නේ මගේ අනිත් channel එකේ නම. මම ඒක තමයි මගේ Binance account එකට දාලා තියෙන්නේ. information e-money කියන නමෙන් ඔන්න දැන් තියෙනවා. එතකොට දැන් ඔයා කරන්න ඕනේ buy වල ඉන්න හොඳ verified seller කෙනෙක් වැඩිපුර trade කරලා තියෙන seller කෙනෙක්ව තෝරලා එයාගේ price එක බලලා මෙතන buy කියන එක click කරන්න. දැන් ඔයා USDT buy කරන්න ඉන්න කෙනෙක් නම් ඔන්න ඕක තමයි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් උඩ buy LKR buy USDT කියලා තියෙනවා. ඔයා LKR වලින් රුපියල් 5000ක නම් buy කරන්න ඔන්න ඔයාට මේ price එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බලාගන්න පුළුවන් USDT කියලා buy USDT කියලා තියෙනවා. ඒකෙන් දාලා ඔයාට USDT 100ක් 60ක් වගේ buy ගන්න ඕන. ඒක දාත හැකි. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් LKR වල limit එක 6000යි කියලා තියෙනවා. එතකොට මතකනේ මම අර කිව්වා අඩුම price එක ගන්නවනම් 6000 කියලා. අන්න එතකොට limit එක මෙතන පෙන්නනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මොකද කරන්නේ දැන් මෙතනදී USDT මම max කියන එක දානවා 19.7යි එකක ප්‍රමාණයක් buy කරගන්න පුළුවන්. bank transfer තියෙන්නේ ඊට පස්සේ මම place order කියන එක click කරනවා. ඒක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර phone එකේ notification එකක් ආවා මෙන්න මෙහෙම order එකක් ආවා කියන එක ආවා. ඒ වගේම මෙන්න මේ phone එකේ දැන් buy කරන phone එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන you pay කියලා දෙනවා. ඒ කියන්නේ අපි LKR විදිහට රුපියල් විදිහට deposit කරන්න ඕන amount එක තියෙනවා. ඊට යටින් තියෙනවා name එක. ඔයා ගන්න sellerගේ නේම් එක ඊට පස්සේ එයාගේ බෑන්ක් account number එක ඊට පස්සේ බෑන්ක් එකේ නේම් එක මොන කමර්ෂියල්ද සම්පත්ද එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රාන්ච් එක බලා ගන්නත් පුළුවන්. ඔයාට තියෙන්නේ මේ ටික කොපි කරලා ඔයාගේ බෑන්ක් එකට ගිහලා ට්‍රාන්ස්ෆර් කරද්දී ඔය ඩීටේල්ස් ටික දීලා ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ වගේම amount එකක් මෙතනින් කොපි කරගන්න අනිවාර්යයෙන්ම මේ amount එක දාන්න. මේක කොපි කරගත්තා ඔයා ට්‍රාන්ස්ෆර් එකට ගිහලා ඒක පේස්ට් කරලා ඔයාට තියෙන්නේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ විදිහට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඔයාට මෙතන යට බලා ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆර් කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න පුළුවන්. ඊට කලින් ඔයා අනිවාර්යයෙන්ම මෙතන chat වලට යන්න. chat වලට ගිහලා ඔයාට දාන්න පුළුවන් ඕනනම් මට 5 min දෙන්න. එන්න එහෙම මොන හරි ඔයාට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දැන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඉවරලා මෙන්න මෙතන ප්ලස් ලකුණ තියෙන්නේ. මෙන්න මේ ප්ලස් ලකුණ ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රාන්ස්ෆර් එකේ PDF එකක් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඒකක් දාන්න එක ගොඩක් වැදගත්. ඔයාට ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අනිත් සයිඩ් එකෙන් පේනවා ඇති අරකට මැසේජ් වල නොටිෆිකේෂන් එනවා. ඔයාට තියෙන්නේ ඒ විදිහට දාන්න. ඊට පස්සේ දැන් ඔයා සල්ලි ට්‍රාන්ස්ෆර් කරා නම් ඔයාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඉවර නම් ඔයාට තියෙන බැක් ඇවිල්ලා ඊට පස්සේ ඔයාට තියෙන මෙතන පල්ලෙහා තියෙන බටන් එක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් අරකෙත් මැසේජ් එකක් උඩින් පොප් අප් වුණා. සල්ලි දැන් ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ කියලා. එතකොට දැන් ඔයාට ටික වෙලාවක් ඉන්න වෙන. දැන් ඔයා බය නම් කරන්නේ ඔයා දැන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරා කියලා තියෙනවනේ. අරයා ඒක චෙක් කරලා ඔයාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරයි. එතකොට ඔයාට පුළුවන් chat එකට ගිහිල්ලා ඕනනම් දාන්න මම සල්ලි දාලා තියෙන්නේ රිසිට් එක මේක කියලා ඔයාට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ එයා සල්ලි රිලීස් කරනකම් ඔයා ඉන්න ඕනේ. අපි දැන් බලමු සෙලර් කෙනෙක් විදිහට කොහොමද සල්ලි රිලීස් කරන්න කියලා. ඔන්න මම දැන් මගේ සෙලර් ෆෝන් එක මම නැවතත් අතට ගත්තා. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඕඩර් කියන එකේ
කහපාටින් එකක් පෙන්න්නනවා. ඒ වගේම චැට් එකෙත් මැසේජ් ඇවිල්ලා තියෙනවා ඔයාට පෙන්න්නනවා. ඔයා තියෙන මෙතන ඕඩර් කියන එකට යන්න. ඕඩර් කියන එකට ආවට පස්සේ මෙතන පේඩ් කියන එකේ තියෙනවා කියන්නේ එයා සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා. අන්පේඩ් කියන එකේ තියෙන්නේ එයා මැසේජ් එක ක්ලික් කරලා තාම සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා නැහැ කියන එක. ඒ වගේම ඔයාට මෙන්න මෙතන මැසේජ් අයිකන් එක තියෙනවා. ඔයාට ඒක ක්ලික් කරලා ඔයාට ඕනනම් බලත හැකි යාට කියන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න, රිසිට් එකක් එවන්න. ඒ ටික බලත හැකි. ඒ විස්තර ටික ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන වගේ බැංක් account එකේ බලන්න ඔයාට සල්ලි ලැබිලාද කියලා. සල්ලි ලැබිලා නම් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන ඕඩර් එක බලා ගන්න පුළුවන්. මේ ඕඩර් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මෙතන payment received කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට තියෙන්නේ ඒක ක්ලික් කරන්න. ඔයා හිතනවනම් සල්ලි ලැබුණාට පස්සේ ඔයා payment එක රිලීස් කරන්න නැහැ කියලා. එහෙම කරන්න බෑ. මොකද මේවා ලොක් වෙලා තියෙන්නේ. හරි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා රිලීස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන I have verified කියලා මේ දෙවෙනියට තියෙන යට මේක ඒක අනිවාර්යෙන් ක්ලික් කරලා confirm release කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාට බලාගන්න පුළුවන් මෙතනදී අපිට authenticate app එක ඉල්ලනවා, email එක ඉල්ලනවා. ඒ ටික ලබා දීලා ඔයාට තියෙන්නේ ඒකත් submit කරන්න. ඔන්න මම දැන් ඩීටේල්ස් ටික ලබා දුන්න. ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් account දෙකේම transaction එක confirm වුණ විදිහ ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මොකද්ද? ඔයා buyer කෙනෙක් නම් seller කෙනෙක් නම් ඔයාට තියෙන්නේ ඉතින් ඒක positive විදියට මේක select කරලා ඔයාට තියෙන්නේ ඊට පස්සේ leave comment කියන එක click කරලා ඒක leave වෙන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි සරලව ඔයාට මේකේ ගනුදෙනු ටික කරන්න තියෙන්නේ. මම හිතන ඔයාට පැහැදිලි වෙන්න ඇති කොහොමද නිවැරදිව USDT අපි සෙලර් කෙනෙක් විදිහට ඇඩ් එකක් දාලා ඕඩර් එකක් දාලා කොහොමද සෙල් කරන්නේ. ඒ වගේම ඔයාට USDT buy කරන්න ඕන කොහොමද USDT නිවැරදිව buy කරන්න කියන එකත් ඔයාට පැහැදිලි වෙන්න ඇති. අනිවාර්යෙන්ම ඔයාට නොතේරෙන යමක් තිබ්බොත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේක හොඳට පැහැදිලි වෙන්න මම පුළුවන් තරම් උපරිම හිතලා තමයි මේ වීඩියෝ එක කරේ. මම හිතනවා ඔයාට මේව දෙපැත්තට දාලා කරපු එකෙන් පැහැදිලි වෙන්න ඇති ගොඩක් කියලා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කිව්වා වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. මම ඔයාලට කතා කරා කොහොමද USDT buy කරන්නේ, sell කරන්නේ. ඒ වගේම seller කෙනෙක් විදිහට කොහොමද ඇඩ් එකක් දාන්නේ කියන එකත් ඔයාට ඔන්න පැහැදිලි කරලා තියෙනවා. ඔයා නිකමට හිතන්න අර මම කලින් කිව්වා වගේ ඔයාට මේ විදිහට P2P කරද්දී ස්කෑම් එකකට වුණා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට Binance එකේ support එක ඒ වෙලෙම contact කරගෙන ඔකට reply කරලා එයාට ඒකට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් වුණ ගමන් ඔයා අනිවාර්යයෙන්ම ඒ දේ කරන්නත් මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ඔයාට වටිනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් comment එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට මේක share කරන්නත් අමතක කරන්න එපා.